සුබ දවසක් හැමෝටම. අද හවස ලැබුණු අලුත්ම නිවුස් එක තමයි විදුලි ගාස්තු 15%කින් ඉහළ යනවා කියන එක. හැබැයි මේක එකපාරම වුණු දෙයක් නෙවෙයි. මෑතකදී විදුලි බල මණ්ඩලය විසින් යෝජනා කළා ජූනි මාසයේ ඉඳලා දෙසැම්බර් දක්වා විදුලි ගාස්තු 18.3කින් ඉහළ දාන්න ඕනි කියලා. හැබැයි මහජන උපදේශන වලින් පස්සේ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කරා විදුලි ගාස්තු වැඩි වෙන්න ඕනි 15%කින් කියලා. 2025 ජනවාරි මාසෙදී විදුලි ගාස්තු 20%කින් අඩු වුණා කියලා ඔයාලට මතක ඇති. ඒකත් එක්කම මේ වැඩිවීමෙන් අනතුරුව ඔවුන් නම් කියන්නේ තවමත් විදුලි ගාස්තු 2024ට සාපේක්ෂව අඩුයි කියලා. ඉතින් මේ විදුලි ගාස්තු වල සංශෝධනය සිද්ධ වෙන්නේ 2025 ජූනි 12 වෙනිදා. ඒ කියන්නේ අද මධ්‍යම රාත්‍රියෙන් පස්සේ. මහජන උපයෝගීතා කොමිෂන් සභාව කියන විදිහට අලුත් විදුලි ගාස්තු ඒකකයන්ට සාපේක්ෂව ඉහළ යන්නේ මෙන්න මේ විදිහට. ඔයාගේ මාසික විදුලි පරිභෝජනය ඒකක 30යි නම් 2025 ජනවාරි වලට කලින් ඔයාගේ ගාස්තුව 280යි. හැබැයි ජනවාරි 20%කින් ගාස්තුව අඩු කරාට පස්සේ නව ගාස්තුව 195ක් වුණා. හැබැයි අද මධ්‍යම රාත්‍රියේ ඉඳලා ඒක 215ක් දක්වා ඒ කියන්නේ රුපියල් 20කින් වැඩි වෙනවා. ඔයා ඒකක 60ක් පාවිච්චි කරනවා නම් 2025 ජනවාරි වලට කලින් ඔයාගේ බිල රුපියල් 700යි. මේක 120කින් අඩු කිරීමකින් පස්සේ රුපියල් 500ක් බවට පත් වුණා. හැබැයි අද මධ්‍යම රාත්‍රියේ ඉඳලා මේ ගාස්තුව රුපියල් 585ක් වෙනවා. ඒ කියන්නේ රුපියල් 85කින් වැඩි වෙනවා. ඔයා එකක 90ක් පාවිච්චි කරපු කෙනෙක් නම් 2025 ජනවාරි වලට කලින් ඔයාගේ බිල 1840යි. මේක ජනවාරි 120ක අඩු කිරීමකින් පස්සේ 1480ක් වුණා. හැබැයි අද රෑ ඉඳන් මේ ගාස්තුව 1720ක් වෙනවා. ඒ කියන්නේ රුපියල් 240ක වැඩිවීමක්. ඔයා ඒකක 120ක් පාවිච්චි කරනවා නම් 2025ට කලින් ඔයාට ලැබුණු 3340ක බිල ජනවාරි වලින් පස්සේ 2680ක් වුණා. හැබැයි අද රෑ ඉඳන් මේ බිල 3040ක් දක්වා වැඩි වෙනවා. ඒ කියන්නේ රුපියල් 360ක වැඩිවීමක්. ඔයා මාසෙකට ඒකක 150ක් පාවිච්චි කරන කෙනෙක් නම් 2025ට කලින් ඔයාගේ බිල 5100 මේක ජනවාරි මාසෙන් පස්සේ 4170ක් දක්වා අඩු වුණා. හැබැයි අද රෑ ඉඳන් නැවතත් විදුලි ගාස්තුව 4770ක් දක්වා වැඩි වෙනවා. ඒ කියන්නේ රුපියල් 500කින් වැඩි වෙනවා. ඒකක 180ක් නම් ඔයාගේ පාවිච්චිය 2025ට කලින් ආපු බිල වුණු 6360ක බිල මේ අවුරුද්දේ ජනවාරි වලින් පස්සේ 5160ක් වුණා. හැබැයි අද රැයින් පස්සේ ඒ බිල රුපියල් 6000ක් වෙනවා. ඒ කියන්නේ රුපියල් 840ක වැඩිවීමක්. ඒකක 210ක් පාවිච්චි කරා නම් 2025ට කලින් ඔයාට 8810ක බිලක් ලැබුණා. ඒත් මේ ජනවාරි වලින් පස්සේ ඒක 7220ක් දක්වා අඩු වුණා. හැබැයි අද රෑ ඉඳන් ඒක 8430ක් දක්වා වැඩි වෙනවා. ඒ කියන්නේ රුපියල් 1210ක වැඩිවීමක්. ඔයාගේ පාවිච්චිය ඒකක 240ක් නම් 2025ට කලින් ආපු 10760ක බිල ජනවාරි වලින් පස්සේ 8780ක් දක්වා අඩු වුණා. මේක අද රෑ ඉඳන් 10260ක් දක්වා වැඩි වෙනවා. ඒ කියන්නේ 1480කින් වැඩි වෙනවා. ඒකක 270ක් පාවිච්චි කරා නම් මේ අවුරුද්දට කලින් ආපු 12710ක් වන බිල ජනවාරි වලින් පස්සේ 10340ක් දක්වා අඩු වුණා. අද රෑ ඉඳන් නැවතත් 12090ක් දක්වා වැඩි වෙනවා. ඒ කියන්නේ 1750ක වැඩිවීමක්. ඒකක 300ක් පාවිච්චි කරන කෙනෙක්ට 2025ට කලින් 14660ක් විදිහට ලැබුණු බිල 2025න් පස්සේ 11900ක් දක්වා අඩු වුණා. අද රෑ ඉඳන් ඒක 13920ක් දක්වා නැවත වැඩි වෙනවා. ඒ කියන්නේ රුපියල් 2020ක වැඩිවීමක්. ඉතින් මං හිතනවා ඔයාලට මේ සංශෝධිත මිල වෙනස් වීම පිළිබඳව තේරෙන්නේ නැති කියලා. ඉතින් ඔයාටත් මේ පිළිබඳව තියෙන අදහස කමෙන්ට් එකකින් අපිට කියන්න. තවත් මේ වගේ වීඩියෝස් බලන්න අපිව subscribe කරලා තියන්නත් අමතක කරන්න එපා. හැමෝටම සුබ දවසක්.